ශීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනේ බුදුරජ මහවේර ඓතිහාසික පුදබිමේ සෑම අමාවක පුන් පොහෝ දිනකම අෂ්ටාංග සීලයේ දස සිල් සමාදන් වෙන පින්නතුන් 2025 6/25 වන දින සිල් සමාදන් වෙලා දහවල් දාණය බුද්ධි විඳලා අනුභව කරලා මෙයත් බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනාව. මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නේ සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි සියලුම පින්නතුන් වෙනුවෙන්. ඒ වගේම සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි මෙවන් දානයක් පිරිනමන්න සදහැවතුන් පින්වන්ත වෙන්නම ඕන. ඒ වගේම මගේ අමාමැණි ලූතුරා බුදුරජාණන් වහන්සේගේ දාමට අනුව අනුග්‍රහකයෝ සහ ප්‍රතිග්‍රහකයෝ සීලවන්තනම් ගුණවන්තනම් ඒ දානේ මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මම ඊටමත් අගය කරනවා සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනේ මේ ඓතිහාසික පුදබිමට 2022 මගේ නිවසට ගිහිල්ලා මේ පුදබිමේ වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේ ඔයත්තන්ට අනුකම්පා කරලා මගෙන් දැඩි ඉල්ලීමක් කරා මේ පුදබිම පරිහානියටපත් වෙනවා. ඒ නිසා අපට උදව්වක් වශයෙන් සිල්වතුන්ට උදව්වක් වශයෙන් ශාසනයට උපකාරයක් වශයෙන් මේ පුදබිමට ඇවිල්ලා මේ කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ බණ භාවනාවල නියැලෙන්න ඒ දායක කාරකාදීනුත් ඒකට සම්බන්ධ කරගන්න කියලා. ඒ වගේම සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි මගේ නිවසට වැඩිය නායක ස්වාමින් වහන්සේට මා ප්‍රකාශ කරේ නායක හාමුදුරනේ මා කියන්නේ කාර්ය බහුල චරිතයක් මට එහෙම එන්න අවශ්‍ය පහසුකම් නැහැ අපහසුතාවයන් තමයි තියෙන්නේ. මම පෝය 3කට සවසට ඇවිල්ලා බෝධි පූජාවක් කරලා යන්නම් කියලා ආවේ. සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනේ දැන් හරියට අවුරුදු 2කමාර පැනලා. නමුත් මට හිතා ගන්න බෑ මං කොහොමද මේ අත්තන්ගෙන් ගැලවෙන්නේ කියලා. මම වරක ලොකු ආම්දුරු ළඟට ගිහලා කිව්වා ලොකු ආම්දුරේ මං ඔබ වහන්සේ කිව්වේ ඔබ වහන්සේට මං පොරොන්දු වුණේ මාස 3කටනේ. බෝධි පූජා 3ක් කරන්නනේ. දැන් අවුරුදු 2ක් කරා. දැන් ආම්දුරේ මට නවතින්න තමයි ඕන. ඒතු මා කියන චරිතේ දීර්ඝ කාල බණ භාවනා කරන සතර පොයටම සිල් සමාදන් වෙන දරුවනේ මම ගිහි ජීවිතේ ඔයත්තන්ට වඩා පොඩි වෙනසක් තියෙනවා. මම බ්‍රහ්මචාරී ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙලා දීර්ඝ කාලයක්. මගේ බ්‍රහ්මචාරී ජීවිතයත් භාවනා යෝගී ජීවිතයටත් මට මේවා බාධා නිසා මම ලොකු උත්සාහයක ගත්තා මේ ගමන නවතින්න. නම ලොකු ආමුදුර ඔක්කොම අහගෙන ඉඳලා කිසි දෙයක් කිව්වේ නෑ මහත්තයෝ සිල්ලුතුන් උදේ 5ට ඇවිල්ලා දොරට ගහනවා. දොරට ගහලා මමත් අවදි කරනවා. මමත් අවදි කරලා යතුරුත් ඉල්ලන්
පින්නතුනේ ඇත්ත ඒක සත්‍ය සිදුවීමක්. මා උදේට ඇවිල්ලා මේ වැඩ පටන් ගන්නකොට මේ පුණ්‍ය භූමිය ඒ පින්නතුන්ගේ දායකත්වයෙන් ඒකට තමයි කියන්නේ පුණ්‍ය නිදාන සම්පූර්ණව අතුපතු ගාලා ඒ කියන්නේ වත්ත හරියට කරලා සූදානම් කරලා තියෙන්නේ මට තියෙන වැඩසටහන් පටන් ගන්න විතරයි. අදත් එහෙමයි. එදත් එහෙමයි. එපමණක් නෙවෙයි අද දාණය දෙන පින්නතුනි මතක තියාගන්න ඔයත් අද මේ පැමිණියේ සාමාන්‍ය තැනකට නෙවෙයි. මම ලංකා පුරාම අටමස්ථාන සොළොස්මස්ථාන සහ අනෙකුත් විහාරස්ථාන විශාල සංඛ්‍යාවකට ගිහිල්ලා මේ වගේ වැඩසටහන් කරලා තියෙන මගේ මේ අවුරුදු 24 වෙනි අවුරුද්ද යන්නේ. ඉන්දියාවේ 3 වතාවක් ගියා මේ විදියටම භාවනා අභ්‍යාස කළා තියෙන ඉන්දියාවේ පින්නතුනේ මම නිතර මතක් කරන්නේ මම ඒ අනුව හරි වාග්යවන්තයි. ඉන්දියාවේ ජේතවනාරාමේ භාවනා වැඩසටහනක් කර ලෝකෙ එකම ගියා මම. ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් රාජයන් වහන්සේ ළඟ බෝධි වන්දනාවක් සිල්වතුන්ට කරන්න ලැබුණේ මට විතරයි. ඒකම ගියා මම. ආනන්ද බෝධි රාජානන් වහන්සේ ළඟ මල් 35000ක් අතුරලා බෝධි වන්දනාවක් කරන්න ලැබුණේ මටයි. එහෙම කරගෙන යනකොට මගෙත් පෙර පිනක් වෙන්න ඇති. නායක හාමුදුරුවෝ මේ පුණ්‍ය භූමියට අරගෙන ආවේ ඇත්ත ප්‍රශ්න රාශියක් මැද්දේ. ඒ සියල්ල මෙලාට සමනය වෙලා අවසන්. මම බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් 31 වෙනකොට ඒක වැඩ කටයුතු සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙයි කියලා. ඒ අතර නායක හාමුදුරුවෝ මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිළිබඳව ඓතිහාසික කතාවක් එළි දැක්වුවා. එනම් පින්නතුනේ මතක තියාගන්න. මගේ වයසේ හැටියට මා කරපු අභ්‍යාස වල හැටියට සර්වඥ ධාතුන් වහන්සේලා 89ක් සහ මහරහතන් වහන්සේලා 429ක් වැඩ ඉන්න එකම පුංචි චෛත්‍ය රාජානන් වහන්සේ මේ බුදුරාජ මහා විහාරයේ වැඩ සිටින සාධනාව. ඒ පුණ්‍ය භූමියට වැඩලා ඔය ඇත්තෝ මේ දන් දෙන්නේ. එන හොඳට මතක තියාගන්න. මේ ඓතිහාසික පුදුමෙම කියන්නේ ආසියාතිකයේ කේන්ද්‍ර ස්ථානය. මේක විනාශ වෙනවා බයට මට ඇති වුණා නායක හාමුදුරුවෝ කතා කරාම මම දැඩි අධිෂ්ඨානයක් ගත්ත දෙවිවරු සමග සාකච්ඡා කරලා මේ පුණ්‍ය භූමිය දියුණු කරන්න මා සමග දීර්ඝ කාලයක් සිත සමාදන් වෙන සිරිල් මහත්තයා අවබෝධ කරගන්න ඕන. ලොකු හාමුදුරුවෝගේ ගැටලුව විසඳුනේ මගේ බුදුමැදුරේදී. ඒ අනුව සියලුම ගැටලු විසඳලා මම ලොකු හාමුදුරුවනේ මම මේ වගේ පුණ්‍ය ස්ථාන මේ විදියට ඕන තරම් ගවේෂණ කරලා තියෙනවා පරිශන කරලා තියෙනවා. නමුත් මහේශාක දෙවිවරු එක විට වඩින ස්ථානයක් තියෙන ඔබ වහන්සේගේ පුණ්‍ය භූමිය. නමුත් මේ මහේශාක දෙවිවරු තුන්නමම වැඩ සිටින්නේ විනාඩි 4යි. මනුස්ස ලෝකේ විනාඩි 4ක් කියන්නේ දෙවියන්ට කීයද තප්පරයක්වත් නැහැ. මම වයි ලොකු හාමුදුරනේ මේ මෙහෙම කතාවක් තියෙනවා. මේ දෙවිවරු වඩිනෝ ඇත්ත මහේශාක දෙවිවරු ඉන්නේ නැහැ කියලා. ඉතින් දැන් ප්‍රශ්නේ පන්සලේ අඩුපාඩු තිබුණා. අපි වීතාමත් වේගයෙන් දානයක් දුන්නා. මේක මං සිරි මහත්ය දැනගන්න ඕන. මේ පුණ්‍ය භූමියේ ඊටමත් ඛේදනීය සිදුවීමක් 89 වෙලා තියෙනවා. ඒ නිසායි පන්සල වැටුනේ. අවුරුදු 23ක් පන්සල වැටුනේ ඒ ඛේදනීය හේතු නිසා. සිරි මහත්තයා ඔබතුමා බොහොම ධර්මයේ දන්න කෙනෙක්. අනුන්ගේ ශරීරයේ උදුර ගන්න යනකොට hina වෙයි මැරෙන්නේ නැහැ නේද? වෛරයෙන් මැරෙන්නේ. එහෙම කේස් එකක් මේ පන්සලේ තිබුණ එක මට පුළුවන්කම ලැබුණා. අපේ තියෙන ධර්මානුධම්ම ප්‍රතිපදාව මේක. ඒත් නිදහස් කරගන්න. නිදහස් කරගත්තාන් පස්සේ මේ පුණ්‍ය භූමියට සුගතිය ආවේ.
සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි මතක තියාගන්න සිරියයි ඔබතුමත් මේ පන්සලේ දිගු කාලයක් හිටියනේ නමුත් දන්නේ නැහැ. මං ඇහුවා මේ දෙවිවරු තුන් නමගෙන් මහේශාක දෙවිවරු වලින් ප්‍රධාන දෙවි නමක් ඉන්නවා. මං ඔබ වහන්සේ කවුද කියලා ඇහුවම නායක හාමුදුරුවෝ ලක්ෂණ කියන්න කියලා. මං කො නායක හාමුදුරුවෝනේ ලක්ෂණ අහගන්න මේ වගේ චරිතයක් ලොකු හාමුදුරුවෝ ගත්ත කටට කියනවා මහත්යෝ කවුරුවන් නෙවෙයි මේ ප්‍රතිමාව නිර්මාණය කළ නායක හාමුදුරුවෝ සාදු නායක. පින්නතුනි මං නායක හාමුදුරුවෝද මහේශාක දෙවි කෙනෙක් සාමාන්‍ය දෙවි කෙනෙක් නෙවෙයි මහා බල සම්පන්න දෙවි කෙනෙක්. මට මතක් වෙනවා මේ පුණ්‍ය භූමිය ආශ්‍රිත ජීවත් වෙන දායක කාරකාදීනි මොන තරම් ඔයත්ෝ වාසනාවන්තද ඒ දෙවියන් ළඟට ගිහිල්ලා ඕන දෙයක් කියන්න. හැබැයි මතක තියාගන්න මා කරපු ගවේෂණාත්මක හා පරීක්ෂණ වල ප්‍රතිඵල තමයි බෞද්ධ හුරු වෙලා තියෙන සිරි මහත්යෝ අපේ ප්‍රේමචන්ද්‍ර මහත්මයා බෞද්ධ හුරු වෙලා තියෙන දෙවියන් ළඟට ගිහිල්ලා යදින්න නේ ඉල්ලන්න නේද? කිසි දෙයක් නැතුව කියලා ඉල්ලනවා. එහෙම ඉල්ලන්න බෑ දෙවියන් ළඟට. ඉල්ලුවට වැඩක් නැහැ. එහෙනම් පින්නතුනි මතක තියාගන්න අපි දෙවියන් ළඟට ගිහිල්ලා යදින ඕන නෙවෙයි. ඒකට කියනවා යාඥා කිරීම නෙවෙයි අපි දෙවියන්ට කරන්න ඕන ආඥා කරන්න. සාදු කොහොමද ආඥා කරන්නේ? සිරිය බයිසිකලේ එලවනකම් බෑලා දෙයියනේ එහෙම බෑ. ආඥා කරන්න ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන. අටසිල් සමාදන් වෙන්න ඕන. දසසිල් සමාදන් වෙන්න ඕන. මේ වගේ දානමාන දෙන්න ඕන දීලා රැස් කර ගන්නා කුසල් සියලුම දෙවියන් ඔබ වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ඒ පින් වලින් ඔබ වහන්සේලා ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණුම් තුම්ම නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒකට තමයි පින්නතුනි ආඥා කරනවා කියලා කියන්නේ. අනකරන. එහෙම කියලා ඉවරලා කියනවා මහේශාක දෙවිවරු ඇතුළු සියලුම දෙවියනි මේ රැස් කරගත්තා කුසලානිසංස බලෙන් අද මේ සිල්වතුන්ට දහවල් දාණය පිරිනමන ලද විශේෂයෙන්ම මේකට මඟ පින්නීමක් කරා මවක් වගේ විනිත උපාසක අම්මා. සැබවින්ම පෙර ආත්ම වල මවක් වෙන්නේ නැති. ඒකයි මේ තරම් දැඩි තීරණ ගන්නෙ නේ. මව්වරුනේ දැඩි තීරණ ගන්න. පෙර ආත්මේ මේ කට්ටිය මව්වරු වෙන්නේ නැති. මවක් වෙන්නේ නැති. සිරියయ్య කිව්වට රණ්ඩුවේ හිටියට එයා තමයි මව. පෙර මව. එතුමිය තමයි මේ පාර කපන්නේ. මං විතරක් සසර දුකෙන් එතර වෙලා බෑ. මගේ මලනුවන්, මගේ දියණියෝ, මල්නුවන්ගේ පවුල් වලට සම්බන්ධ සියලුම ඥාති විශේෂයෙන්ම අද ගොඩාක් අය සම්බන්ධ වෙලා තියෙනවා. සිරි මහත්තයාගේ සහ එම මැතිණියගෙත් විනිතා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ සිරි මහත්මයාගේ මිය පරලෝකීය දෙමාපිය දෙපළත් එවැගේම සුමනාවති මෑණිය ඇතුළු සියලුම අයට පින් අනුමෝදන් කරන්නත් පියාණන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නත් ඒ භාර්යාවගේ පැත්තෙන් සියලුම මිය පරලෝකීය දෙමාපියන් පින් අනුමෝදන් කරන්නත් එපමණක් නෙවෙයි ඒ බෑණනුවන්ගේ පැත්තෙන් සිරි මහත්තයාගේ බෑණනුවන්ගේ පාර්ශවය වෙන ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සහ මැතිණියගේ දෙපාර්ශවයේ සියලුම මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් නැවත මා සිහිපත් කරන සිරියයි ඇතුළු කරුණා ඒ නංගිගේ දෙපාර්ශවයේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් අනිකුත් සියලුම අයට පින් අනුමෝදන් කරන්නත් මේ ඇත්තන්ගේ පරමාර්ථය වෙලා තියෙන එක. ඒ නිසා මේ සඳහන් වෙන විශේෂයෙන්ම දියණියන් වන ඩී.කේ. සුපුන් නිමා දියණියත් නිවන්ත කුමාර පුතත් නිහාරා දියණියත් මිහිඳුම් දියණියත් ඉමිඳු දියණියත් තෙසාරා දියණියත් විනිදු දියණියත් විශාල දිල්මිනි දියණියත් කපිල මහතා ඇතුළු සුදත් මහතා ඇතුළු රශ්මිනි මහත්මිය ඇතුළු සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ කුසලානිසංස බලයෙන් ඒ කියන්නේ සකසා දන් දීලා
ප්‍රත්‍ය පහසුකම් සහිත සියලුම අංග සම්පූර්ණ දානයක් දැහැමින් උපයා සපයාගෙන කිසි බලාපොරොත්තුවක් නැතුව පරෝපකාරීත්වයෙන් යුතුව මේ අෂ්ටාංග සීලය දස සිල් සමාදන් වුණු පින්වතුන්ට සහ මගේ අමාමැණි ලූතුරා බුදුරජාණන් වහන්සේට සුදු බුද්ධ පූජා පිරිනමලා මේ අත්ව බලාපොරොත්තු වෙන පුණ්‍යානුමෝදනාව මම පළමුවෙන්ම සඳහන් කරනවා පුංචි දියණිය ඇතුළු සියලුම දෙනාට මේ රැස් කරගත්තා වූ කුසල් බලෙන් ඒ අධ්‍යාපන ලැබෙන සියලුම අහිංසක දරුවන් සියලු දෙනාටමත් සරස්වතී මෑණින් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. යම් ග්‍රහ පුලුපද්‍රව තිබෙනං ඒවා සියල්ල මේ මොහොතේ පටන් දුර වේවා. දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. ඒ වගේම අධ්‍යාපනයේ ඉහළ මිනිපෙත්තර ගොස් මව්බිමට සහ දෙමාපියන්ට ඥාතීන්ට සේවය කරන්න. ඒ අහිංසක දූ පුතුන්ට ශක්තිය ධෛර්ය වාසනා වාග්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම ඒ සිරි මහත්තයාගේ රැකිය ආරක්ෂා කරන බෑණුවන් ඇතුළු දියණියන් ඇතුළු ඒ සියලුම දෙනාටම ඒ වගේම විනිතා උපාසකම් ඇතුළු ඒ උපාසකම්මගේ සියලුම දරුමුණු බුරුවන් සියලු දෙනාටම ඒ වගේම මගේ සහෝදර ප්‍රේමචන්ද්‍ර අයියා ඇතුළු ඒ අක්කටත් ඒ අක්කේ පවුලේ සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ කුසලානිසංස බලයෙන් යම් ග්‍රහ පොළ උපද්‍රව ඇති වුනම් මේ මොහොතේ පටන් දුර වේවා. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයෙන් මොහොතේ පටන් ලැබේවා. නිදුක් නිරෝගී සම්පත් වේ දීර්ඝායුෂ ලැබේවා. මගේ අමාමැණි ලූතුරා බුද්ධ රාජ්‍ය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කෙත නිර්මාණය කළා වූ මාමුලින් සඳහන් කළ පරිදි මේ ඓතිහාසික වැවුරු කනල පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන්නා වූ ඓතිහාසික වැවුරු කනල රජමහා විහාර පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන්නා වූ කරතොට පඤ්ඤා සීල නායක හාමුදුරුවෝ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් විශේෂයෙන්ම දයා ශාන්ති නංගි ඇතුළු දම් සතර සේවය කරන සියලුම ඒ දුපුතුන් සියලු දෙනාටමත් මේ පුණ්‍ය භූමියට නන් අයුරු විශේෂයෙන් මුතු කුමාර නමල්ලි ඇතුළු සියලු දෙනාම අනන්ත සේවයක් කරන්නේ සියලුම දරුවන්ට චාන්දනී නංගි ඇතුළු සියලුම දරුවන්ට මේ රැස් කරගත්තා වූ කුසල් බලෙන් සත් ධර්මයේ පිළිබඳ ප්‍රඥා පහළ වේවා. දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාද ලැබේවා. මේ සියලු දෙනාටම මේ මොහොතේ පටන් කායික මානසික පීඩාවක් නැතුව ජීවත් වෙන මේ දරුවන්ට ශක්තිය ධෛර්ය වාසනාව වාග්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඳගෙන සියලු දෙනාම පින්වතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ ඓතිහාසික වැවුරු කන්ල පුදබිමේ බෝධිරාජානන් වහන්සේ වෙත අපගේ ආරාධනාවෙන් වඩින ලද මහේශාක්‍ය දෙවරු තිදෙන ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාණෙනි මේ පින් බලෙන් ඔබ වහන්සේලා තුන්තරා බෝධින් එක්තරා බෝධියට පැමිණ උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. වැඳගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු. පිනතුනේ මතක තියාගන්න අපි වැඳින්න ඕන මියගෙන ඥාතින්ට පින් දෙනකොට වැඳගෙනයි පින් දෙන්නේ. මා කිව්වම කියන්න. මීට වසර 17කට පමණ මිය පරලොව ගිය කියන්න. මීට වසර 17කට පෙර මිය පරලොව ගිය සිරි මහතාගේ හා විනිතා මහත්මියගේ දෙමාපිය දෙපළ ඇතුළු
මෑණියන් වහන්සේ වන KW සුමනශීලී මහත්මිය ඇතුළු දෙපාර්ශවයේම මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සිරි මහතාගේ සහ එම මැතිණියගේ දෙපාර්ශවයේම මිය පරලෝකීය දෙමාපිය සහ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ සහ එම මැතිණියගේ දෙමාපිය සහ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු අප සියලු දෙනාගේම වර්ග පරම්පරාවල මිය පරලෝකියා වූ ඥාති හිත මිත්‍රාදීනි ඔබලා මනුස්ස ලෝකයේ සිටිය කාල සීමාව තුල යම් කුසල ධර්මයක් රැස් කරගත්තාද මේ මොහොතේ සිහිපත් කරගනිත්වා. මේ කුසල් බලෙන් දුගතිගාමි ස්ථානක සිටිනම් සුගතිගාමි වීමටත් සුගතිගාමි ස්ථානක සිටිනම් නිවන් අවබෝධ කර ගැනීමටත් මෙම කුසලයන්ද හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි වැඳගෙන මා කිව්වම කියන්න. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. පින්නතුනේ සියලු දෙනාටම බුදු සරණ සහ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 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 කියලා පොඩ්ඩක් කල්පනා. සියලුම පින්නතුන් විරස් කරගත්තා වූ කුසලානිසංස බලයෙන් වයස්කන්ට මේ අද සමාජයේ මුහුණ දෙන්න කියන වකවානුගතම දරුවනේ මතක තියාගන්න ඉදිරියේ තාමත් අයහපත් කාලයක් එන්න ඉඩ තියෙනවා. අපි සියලු දෙනාම රකින්නේ ධර්මයේ පමණයි නිසා ධර්මානුකූල ජීවත් වෙන්න. දෙවියෝ අපට උදව් කරයි, සුභාධර්ම උදව් කරයි නිසා සියලු දෙනාට මේ මොහොතේ පටන් සදා කාලිකව කායික මානසික පීඩාවක් නැතුව ජීවත් වෙන්න ආර්ථික ශක්තිය ආර්ථික දියුණුව පින්දාම් කිරීමේ ශක්තිය ඇති කරගෙන ජීවත් වෙන්න මේ දානමය පුණ්‍ය කටයුත්ත හේතුවක් වේවා. සිරියය ඇතුළු එම මැතිණිය ඇතුළු ප්‍රේමචන්ද්‍රය ඇතුළු එම මැතිණිය ඇතුළු ගායිසක දූල පුතාල සියලු දෙනා මුහුදුරියටද මේ රැස් කරගත්තා වූ කුසලානිසංස බලයෙන් දිව්‍යන් නිරේකෝරණ්‍ය ආශිර්වාද සදා කාලිකව ලැබේවා ලැබේවා ලැබේවා. සියලු දෙනාට බුදු සරණ සාදු.